Hello, good morning. මගේ නම ජීවන ෆනෑට මම ඉන්නේ රාජගිරියේ. අපි Oh, හොයනවා මේ වැඩ කරන එක්කෙනෙක් මේ ගෙදර ඉතින් උයලා මප් කරලා ඒ ටික බලා ගන්න. ගෙදර කී දෙනෙක් ඉන්නවද මහත්තයා ඔක්කොම? ගෙදර ඉන්න ඔක්කොම 5 දෙනෙක්. බබාලා ඉන්නවද පොඩි අය? නෑ නෑ පොඩි අයලා නෑ පොඩි බබෙක් ඉන්නවා එයාව බලාගන්නේ අපේ වයිෆ් බලාගන්නේ. ඔව්. මෙයාට තියෙන්නේ කුකින් ඇන්ඩ් ක්ලීනින් විතරයි. එතකොට හැබැයි මේ මේ හැම මාසෙම ගෙදර යන්න එක්කෙනෙක් නන් නෙවෙයි. මාස 2කට දවස් 6ක් වගේ දෙන්න පුළුවන්. ඔව් එහෙම පුළුවන්. ඔව්. එතකොට මහත්තයා රෙදි හොදන්න තියනවද? නෑ නෑ ඒව ඔක්කොම අපි මේ වොෂින් මැෂින් එකෙන් අපි මදරින් ලොක් කරනවා. රෙදි මදින්න තියනවද? නෑ ඒ මොනවත් නෑ. සත්තු ඉන්නවද මහත්තයා? මම වාට කියන්න උදේ නැගිට්ටම මොනවද කරන්න උදේ පාන්දර 5ට නැගිටින්න ඕනේ නෑ අපි වැඩට යන්නේ නෑ ඔව්. අපි දැන් රිටයර්ඩ් ඔව්. හරිද එතකොට උදේ යාට තියෙන්නේ 6ට විතර නැගිටලා තේ ටික හදලා ඔව්. හරිද ඔව්. අපි නැගිටින්න 7:00 විතර ඊටකන් ඔය පොඩ්ඩක් මොප් කරලා අරේ මේ අපි මොන හරි උදේට කෑම කිව්වොත් එයා ඒව ටික හදන්න ඕනේ ඔව්. ඊට පස්සේ කාමර ටික මේ හදන්න ඕනේ ඔව්. මේ මොප් කරලා ඊට පස්සේ දවල්ට යන්න ඕනේ ඔව්. ඔය ලෙවල් යාට 3-4 වෙනකන් 4-5 වෙනකන් යාට රෙස්ට් එකේ ඉන්න පුළුවන් වෙනම රූම් එකක් තියෙනවා ලයිට් ෆෑන් දාරවම ඔක්කොම තියෙනවා ෆ්ලෑෂ් ටොයිලට් ඔක්කොම තියෙනවා එතකොට එයා ඒක ඉවරලා කරලා 5ට එයා දැන් ඔක්කොම එයාට අය පොඩ්ඩක් ශාන්තිලා 5ට නැගිටලා එයාට අපේ තේ ටික හදන්න ඕන ඔව්. ඒ රැට ඊට පස්සේ මොනාරි රොටියක් කරේ මේ පුච්චලා දාන්න නැත්නම් අපි සමහරට එළියෙන් ගෙන්නනවා ඔව්. එහෙම තමයි කරන්න ඕනේ හැබැයි මේ වයස මේ වයස කෙනෙක් එපා වයස කීයක වගේ ලේඩි කෙනෙක්? 40ක් 45ක් 35 55 වගේ අතර උඩ පහළ යන්න එන්න තියෙනවනේ. ඔව් උඩ පහළ කියන්නේ මේක තට්ටු දෙකේ ගියක් නේ. ඔව්. ලොකු ගියද සාමාන්‍ය ගියද? නෑ සාමාන්‍ය මේක ලොකු කියන්නේ මේ ලොකුම ගෙවල් නෙවෙයි. ඔව්. බෙඩ්රූම් 4ක් තියෙන ගයක්. එතකොට මහත්තයා මේ අවුරුදු 35 45 වගේ අතර කෙනෙකුට පුළුවන්. ඔව් ඒක නෑ ලොකු 35 කටලක් නම් very good. සැලරි එක මහත්තයා කීයක් දෙනවද හොඳම කෙනෙකුට? හොඳම කෙනාට 50ක්. 50 60 අතර තමයි අපි දාන්නේ. හරි. තව ඒජන්සි ඒක මහත්තයා මෙහෙමයි දැන් අපේ වෙන්නේ දැන් අපේ තියෙන මේ මහත්තයාලා සම්බන්ධ වෙලා ඉන්න ගෙවල් සම්බන්ධ වෙලා ඉන්න WhatsApp group එකක් announcement group එකක් ඒකේ මේ මහත්තයාගේ phone number එක කිසිම කෙනෙකුට පේන්නේ නැහැ එළියට. ඒ කියන්නේ අපේ office එක ඇතුළේ විතරයි දන්නේ. එතකොට මේ අපි ගාවට එන හැම ප්‍රොෆයිල් එකක්ම අපි ඒකට දානවා. එතකොට මහත්තයාට දැන් අපේ එන ප්‍රොෆයිල්ස් බලන්න පුළුවන් ෆෝන් එකෙන් හොඳට ඒ කියන්නේ මෙයා මට හරියනවද නැද්ද කියලා බලන්න පුළුවන්. අපි හිතමු මහත්තයාට ඒ කියන්නේ උයන ඒවා මොනවද පුළුවන් මොනවද ඒ ඔක්කොම අපි මේ ප්‍රොෆයිල් වල දානවා. මහත්තයාට අපේ කවුරුත් නැද්ද ඔයාලගේ? ඒක තමයි අපි කරන්නේ එහෙම තමයි. අතේ කවුරු හිටියත් මහත්තයා අපි හැම ප්‍රොෆයිල් එකම මේ group එකට තමයි දාන්නේ. ඕකේ. ෆොටෝග්‍රාෆ් එකක් දානවද? ඔව්. දැම්මම මහත්තයාට තියෙන වාසිය තමයි මහත්තයාට ඒක හොඳට ස්ටඩි කරලා ඉන්න හොඳයි නම් විතරක් අපිට කෝල් කරලා එවිලම වීඩියෝ කෝල් එකක් කරන් එයාත් එක්ක කතා කරලා ගන්න පුළුවන්. ඕකේ. හොඳ නැති අයත් පේනවා හොඳ අයත් පේනවා ඔක්කොම පේනවා. එතකොට ඔව් මම දැන් මහත්තයාට link එක දාන්න මහත්තයා link එකෙන් ගිහිල්ලා ඇඩ් වෙන්න. හරි. ඔව් වැඩ කරපු එකෙන් තමයි. අපිට දැන් ඔයා ප්‍රොෆයිල් දාපු අපිට බලන්න පුළුවන් නේ. පුළුවන්. ප්‍රොෆයිල් එක හොඳට ඔක්කොම බලලා ඊට පස්සේ the profile on WhatsApp join. හරි එහෙනම් දාන්නකො බොහොම ස්තුතියි. හරි. right thank you. okay.